සුබ දවසක් මගේ යාළුවනේ. අද අපි බලමු අප්‍රිකන් කුරුල්ලන්ට දෙන්න පුළුවන් අඩු වියදමකින් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් හොඳ විටමින් ටිකක්. මේක තමයි මම දෙන පණු බෙහෙත් එක. මේක ගණන් අඩුයි. මේක මං යාළුවනේ මම මේක සාමාන්‍ය අඩු වියදමකින් සාමාන්‍ය විදිහට කුරුල්ල හදන කෙනෙක්ට අඩු වියදමකින් කරන්න පුළුවන් විටමින් ටිකක් ගැන තමයි මම මේ කියන්නේ. මේක හෙල්මෝසෝල් එක මේක පණුවට දෙන බෙහෙත් එක. මේක ඇත්තටම ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් දවස් 3ක් විතර එක දිගට දීපුවාම පණු ලෙඩ සේරම යනවා. පැටවුන්ටත් දෙන්න පුළුවන්, මහ සත්තුන්ටත් දෙන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. මේක රුපියල් 100ක් 150ක් වගේ තමයි වෙන්නේ වෙළඳ පොලේ. ෆාමසි වල තියෙනවා ගන්න යාළුවනේ. සාමාන්‍යයෙන් පැටවුන්ටත් අවුලක් නැහැ. මේක ලොකු අයටත් අවුලක් නැහැ. දවස් 3ක් දෙන්න එකම දිගට ගොඩක් සාර්ථකයි. ලොකු ගණන් දීලා ගන්න පණු බෙහෙත් වලට වැඩිය ඇත්තටම මේකේ ප්‍රතිඵල තියෙනවා. right අපි බලමු ඊළඟට ES එකක් තියෙනවා. ඉන්ට්‍රෝ ES විටමින් එක සිලෙනියම් එකක්. මේක සාමාන්‍යයෙන් බිත්තර දාන්න ඉන්න කුරුල්ලන්ට එතකොට සාමාන්‍යයෙන් මේක දෙන්න පුළුවන් අපිට. ඔය සාමාන්‍ය නාඹු වගේ ඉන්නේ සත්තුන්ට දෙන්න පුළුවන්. මේකත් වැඩි ගාණක් වෙන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් අපිට සතියට එකපාරක් වගේ දෙන්න පුළුවන්. දවස් 2ක් විතර. මේ කැල්සිමින් එක මේක ඕරල් එකක්. මේක බිත්තර කටු දැන් සාමාන්‍ය බිත්තර දාන්න ඉන්න ජෝඩුවකට දෙන්න පුළුවන්. මේකට බිත්තර කටු හයි වෙනවා. මේක දෙන්නේ යාළුවනේ බිත්තර දාන්න ඉන්න ඒ කියන්නේ මේට් වෙන ජෝඩුව ඉන්නවනේ. ඒ ජෝඩුව වලට තමයි මේක දෙන්නේ. මේක චික්කෝරල් එකක්. මේක දෙන්න පුළුවන් අපිට පැටවු බිත්තර බිඳලා දවස් 2කින් වගේ දෙන්න පුළුවන් පැටවුන්ට. දවස් 2 වගේ ඔහොම සතියකට 2 වගේ දෙන්න පුළුවන් පැටවුන්ට. ලොකු අයටත් අවුලක් නැහැ. ඉතින් අනිවාර්යෙන් යාළුවනේ මේ දෙන්න කලින් හැම විටමින් එකක්ම මේ පණු බෙහෙත් එක දෙන්න ඕන. පණු බෙහෙත් දුන්නාන් පස්සේ තමයි ඕන විටමින් එකක් මේ කුරුල්ලන්ට අල්ලන්නේ. පණු බෙහෙත් දීලා තමයි පටන් ගන්න ඕනේ. මේක කටුලෙට දෙන එකක්. මේක ඇත්තට ගොඩක් සාර්ථකයි. මේකයි මෙන්න මේකේ ටැබ්ලට් එකක් තියෙනවා. මේක නම් දියර එකක් තියෙන්නේ. මේකත් සාර්ථකයි. කටුලෙට ආපු සත්තුන්ට දුන්න ගමන්ම ඇත්තට දවස් 5කින් 6කින් වගේ සතා සාමාන්‍ය තත්ත්වයට එනවා. මේ ටැබ්ලට් එකක් තියෙනවා. මේ ටැබ්ලට් එකත් දිය කරලා සාමාන්‍යයෙන් දවසක් මේක එක දිගට දවස් 4ක් දුන්නා නම් සතියක් යද්දී ලෙඩේ සාර්ථකයි. අවුලක් නැහැ. හොඳටම හොඳ වෙනවා. ඇත්තටම හොඳ බෙහෙත් එකක්. මේක පොලොඩොක්සින් එක මේක දෙන්නේ සෙමට. මේක සාමාන්‍යයෙන් සෙම නැතුව ඉන්න සාමාන්‍ය තත්ත්වයක ඉන්න සත්තුන්ටත් අපි සතියට එකපාරක් දවස් 2ක් විතර එක දිගට දුන්නට අවුලක් නැහැ. වෙහි කාලෙට නම් යාළුවනේ සාමාන්‍යයෙන් දවසක් කර දවසක් දුන්නත් අවුලක් නැහැ. වෙහි කාලෙට කියන්නේ හැමදාම උදේ හවස වහින දවස් සෙට් වුණාම ඒ කාලවලට අපිට දෙන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් දවසක් කර දවසක් වගේ සෙමට. මේක තමයි යාළුවනේ මම මේ මගේ කුරුල්ලන්ට ඇස් ලෙඩ ආපුවම දෙන්නේ. ඇත්තටම දවස් 2ක් තමයි මේක මේ අර ඇස් වල නිකන් ගෙඩි වගේ එන්නේ. ඒකට ඇහැට එකම බිංදු 2යි දාන්නේ සාමාන්‍යයෙන් උදේ හවස උදේට එකපාරයි හවසට එකපාරයි දාපුවාම දවස් 2යි යන්නේ. ඒ ඇස් ලෙඩ ආයේ තිබුණාද කියලා හොයන්නත් බෑ. හොඳටම වැඩ කරනවා. මේක ෆාමසි වලින් ගන්න ගියාම කියන්නේ අපි බෙහෙත් ගන්න ෆාමසි තියෙනවනේ. ඒ ෆාමසි වල තමයි තියෙන්නේ. කුරුළු කඩවල කොහොමද දන්නේ නැහැ. මේක මම ගත්තේ මේ අපි බෙහෙත් ගන්න ෆාමසි එකෙන් ගත්තේ මේ සාමාන්‍ය මේක මිනිස්සු පාවිච්චි කරන එකක් තමයි. හැබැයි මේකේ හොඳ ප්‍රතිඵල තියෙනවා. ගොඩක් දන්න යාළුවෝ ගොඩක් අය ආශ්‍රය කරනවා. මේ ගොඩක් යාළුවෝ කියලා තිබ්බ බිත්තර දාන්න මොකද්ද කරන්න ඕනේ කියලා. මේක අඩුවෙන්ම දෙන්න පුළුවන් හොඳ ලික්විඩ් එකක්. මේක ඇවිල්ලා ජීප්‍රෝමින් එක. මේක යාළුවනේ සාමාන්‍යයෙන් අපි කියමු මාස 8-10 පැන්න සත්තුන්ට දුන්නාම අනිවාර්යයෙන් මෙයාලා මේට් වෙනවා. මේක දුන්නාම හොඳ කුරුලයි කිරිලි හරියට බලලා ජෝඩුව ගත්තා නම් මේ බෙහෙත් එක වැඩ කරන. අනිවාර්යයෙන් මේ බෙහෙත් ඔක්කොම දෙන්න කලින් මෙන්න මේ හෙල්මෝසෝල් පණු බෙහෙත් එක දෙන්න. පණු බෙහෙත් එක මේ හැම විටමින් එකක්ම මේ හැම දෙයකම කලින් දෙන්න. ඔයාලා මේ බිත්තර දාන බෙහෙත් එක දෙද්දී අනිවාර්යයෙන්ම ඊට කලින් දවසේ මේ පණු බෙහෙත් එක දීලා තියාගන්න.
ඒතකොට යාළුවනේ තව තියෙනවා මේ කෑම වර්ග තියෙනවා. එතකොට මේ ඒ ටික මම ඔයාලට වෙනම දවසක තව වීඩියෝ එකක් දාන්නම්. මේ ඔය හැම බෙහෙතක්ම දෙන්න කලින් අනිවාර්යෙන් පණු බෙහෙත් එක දෙන්න. සාමාන්‍ය විටමින් එකක් දෙද්දී දවස් 3ක් විතර එක දිගට දෙන්න. උදේ දෙන්න. ඒ වගේම යාළුවනේ බෙහෙත් එක උදේ දුන්නාම අනිවාර්යෙන් හවස එක අස් කරලා දාන්න. තවත් එකක් තමයි මෙයාලට අපි දෙන විටමින් වර්ග වලට අමතරව අනිවාර්යයෙන්ම කැල්සියම් වෙනුවට දෙන්න ඕන දැලි පොතු දෙන්න. ඒතර මුරුංගා කොළ දෙන්න. ඒ දෙන වීඩියෝ අනිවාර්යෙන් මම ඒ දෙන්න ඕන ක්‍රම තියෙනවා. ඒ වීඩියෝ එක අනිවාර්යෙන් දාන්නම්. මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට තියෙන ගැටලු අනිවාර්යෙන්ම පල්ලෙන් කමෙන්ට් කරන්න. මම ඔයාලට පිළිතුරු දෙන්නම්. මම channel එක subscribe කරලා තියාගන්න. මම දිගටම ඔයාලට මෙන්න මේ වගේ කුරුල්ල හදන්න අවශ්‍ය දේවල් මම කරලා මට වැරදුනේවා තියෙනවා. ඒ වගේම මට සාර්ථක වෙච්ච දේවල් තියෙනවා. ඒ වගේ හොඳ අදහස් ටිකක් මම ඔයාලට ඉදිරියට හොඳ වීඩියෝ ටිකක් ගෙනත් දෙන්නම්. පල්ලෙහාන් කමෙන්ට් කරන්න අනිවාර්යෙන් ඔයාලගේ තියෙන ගැටලු ටික.